ඉතින් මගේ යාළුවනේ කොහොමද ඔයාලට අද අපි බලන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දෙවෙනි මූවි එක SL Movie Episode channel එක subscribe කරලම කතාව බලමු. කතාව පටන් ගන්නේ මොන්ස්ටර් කෙනෙක් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ඇමරිකා චාවෙස්ට් කියලා කෙල්ලෙක්ගේ පස්සෙනේ පන්නන සීන් එකකින්. හැබැයි මේ ඉන්නේ අපි දන්න ඩොක්ටර් නම් නෙවෙයි. මෙයාලා මේ දුවගෙන යන්නේ විශාන්ති කියන බලගතු පොත අරගන්න. මෙයාලා පොත තියෙන තැන ලං වෙද්දිම මේ මොන්ස්ටර් ඉදිරියට ඇවිත් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට පහර දෙනවා. මේ පහරින් ඩොක්ටර්ගේ කකුලක් බරපතල විදියට තුවාල වෙනවා. මේ වෙලාවේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එයාගේ බලය පාවිච්චි කරලා මේ මොන්ස්ටර්ව ටික වෙලාවකට හිර කරගන්නවා. කොහොමුණත් මේ මොන්ස්ටර්ගේ පවර් එක වැඩි නිසා මෙයාට මේක වැඩි වෙලාවක් අල්ලන් ඉන්න බෑ. ඉතින් මේ නිසා ඩොක්ටර් ඇමරිකා චාවෙස්ට්ගේ බලය අරගන්න හදනවා. මොකද මේ වෙලාවේ ඩොක්ටර් පරාදුනොත් ඇමරිකාගේ බලය මොන්ස්ටර් අරගන්න නිසා. ඒත් මේ වෙලාවේ මොන්ස්ටර් ඩොක්ටර්ට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් මේ වෙලාවේ ඇමරිකා තනියම පොත අරගන්න යනවා. පොත තියෙන තැනට ලං වෙද්දිම මේ මොන්ස්ටර් මෙයාව අල්ල ගන්නවා. මේ වෙලාවේ ඇමරිකා හයියෙන් කෑ ගහනවා. මේ වෙලාවේ මෙයාගේ පිටිපස්සෙන් දොරටුවක් විවෘත වෙලා මැරෙන්න කිට්ටුව ඉන්න ඩොක්ටර් ස්ට්‍රේන්ජ්වයි ඇමරිකාවයි මේක ඇතුළට ඇදිලා යනවා. හැබැයි මේ සිදුවීම අපි දන්න ඩොක්ටර් ස්ට්‍රේන්ජ් දැකපු හීනයක්. ඩොක්ටර්ට අද දවස ඉතාමත් විශේෂයි. එයාගේ හිටපු පෙම්වතියගේ විවාහ උත්සවයට මෙයාට යන්න තියෙන නිසා. මෙයා නම් මේකට ටිකක් දුකෙන් ඉන්නේ. මේක නිසා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඩොක්ටර් ක්‍රිස්ටින්ගෙන් සමාව ඉල්ලනවා. මෙයා එක්ක යාළුලා ඉන්න කාලේ එයා ගැන හරියට හොයලා බලන්න බැරුණු නිසා. හැබැයි මේ වෙලාවේ ඩොක්ටර් ක්‍රිස්ටින් කියනවා මං දැන් ඉන්නේ හුඟක් සතුටින් කියලා. මේ වෙලාව ක්‍රිස්ටිනුත් අහනවා ඔයත් ඉන්නේ සතුටින් නේද කියලා. ඩොක්ටර් බොරුවට කියනවා ඔව් මමත් ඉන්නේ ගොඩක් සතුටින් කියලා. මේ වෙලාවේ ස්ට්‍රේන්ජ්ට නගරෙන් සද්දයක් ඇහෙනවා. මෙයා හිටිය බිල්ඩින් එකෙන් පහළ බලනකොට මෙයා දකිනවා මිනිස්සු කලබලෙන් දුවනවා. ඉතින් මෙයා බිල්ඩින් එකෙන් පහළට පයින් ගමන් එයාගේ ඇඳුම වෙනස් කරගන්නවා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මෙතෙන්ට ගියාම මෙයාට එතන කවුද ඉන්නේ කියලා පේන්නේ නැහැ. මේ නිසා මෙයා මෙතන තියෙන මැජිකල් තියරය අයින් කරනවා. එතකොට මෙයා දකිනවා මෙතන ලොකු බූවල්ෙක් වගේ සතෙක් ඉන්නවා කියලා. මේ වෙලාවේ මේ බූවල්ලා ඩොක්ටර්ගේ හීනේ හිටිය කෙල්ල අල්ලගන්න තමයි හදන්නේ. මේ නිසා ඩොක්ටර් බූවල් එක්ක සටන් කරන්න ඇමරිකාව බේර ගන්න හදනවා. හැබැයි මේ වෙලාවේ බූවල්ලා ගහන පාරක් වෙදිලා ඩොක්ටර් විසි වෙලා වැටිලා මෙයාට සිහිය නැති වෙනවා. මේ වෙලාවේ මේ බූවල්ලා ආයෙත් ඇමරිකා පස්සෙන් පන්නනවා. මේ වෙලාවේ මෙතෙන්ට වොන් එනවා. මෙයා ඇවිත් මේ බූවල් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි කොහොම හරි මේ බූවල්ලා වොන් අල්ල ගන්නවා. මේ වෙලාවේ ඩොක්ටර්ගේ ලෝගුව ඩොක්ටර්ව ඇහැරවන්න හදනවා. ඩොක්ටර් ඇහැරෙන්නේ නැති නිසා ඇමරිකාවේ එතන තියෙන බිල්ඩින් එකක් උඩට අරගෙන යනවා. මේ වෙලාවේ සීයාපු ඩොක්ටර් වොන්න බූවල්ලාගෙන් බේර ගන්නවා. මේ වෙලාවේ මේ දෙන්න එකතු වෙලා මේ බූවල්ලාව නවත්තන්න හැදුවත් මේ බූවල්ලා මේ දෙන්නවම ඇදගෙන ඇමරිකා පස්සෙන් බිල්ඩින් එකට නගිනවා. මේ වෙලාවේ මේ බූවල්ලා ඩොක්ටර්ව අල්ලගෙන එයාව විනාශ කරන්න හදනකොටම මෙයාගේ ලෝගුව ඇවිත් මේ බූවල්ලාගේ ඇහැ කව කරගන්නවා. මේ වෙලාවේ ඩොක්ටර් පාරේ තිබුණ කණුවක් ගලවලා අරන් බූවල්ලාගේ ඇහැට ඇනලා මේ බූවල්ලාව විනාශ කරලා දානවා. මේ වෙලාවේ ඩොක්ටර් ඇමරිකාව එක්කන් යන්න හදනවා. එයා එතනින් පැනලා යන්න හැදුවත් ආයෙත් ඩොක්ටර් මෙයා ළඟට එනවා. මේ වෙලාවේ ඩොක්ටර් ඇමරිකාට කියනවා මේ දේ වෙන්න බැරි දෙයක්. මං දැකපු හීනෙන් ඔයා හිටියා. ඒත් මේ වෙලාවේ ඇමරිකා කියනවා මේ දේ හීනයක් නෙවෙයි. ඒක උනේ වෙනත් සමාන්තර ලෝකෙක් කියලා. ඩොක්ටර් අහනවා ඇයි අර බූවල්ලා ඔයාගේ පස්සෙන් පන්නන් ආවේ කියලා. මේ වෙලාවේ ඇමරිකා කියනවා ඒ බූවල්ලාවේ මාව අරගෙන යන්න. අරගෙන ගිහින් සමාන්තර ලෝක හරහා යන්න පුළුවන් මගේ බලය අරගන්න කියලා. මේ දේ අහලා ඩොක්ටර් සහ වොන් හුඟක් පුදුම වෙනවා. ඇමරිකා කියනවා එයාට ඒ බලය පාවිච්චි කරන්න පුළුවන් එයා බය වුණ වෙලාවට විතරයි කියලා. තව එයා කියනවා අපි විශාන්ති කියන පොත හොයාගත්තොත් අපිට ඕනම මොන්ස්ටර් කෙනෙක්ව පරාද කරන්න පුළුවන් කියලා. ඒ ඩොක්ටර් මේ වෙලාවේ කියනවා ඒ පොත නම් ඇත්තක් නෙමෙයි කියලා. මේ වෙලාවේ වොන් කියනවා නෑ ඒ පොත තියෙන්න පුළුවන් කියලා. මේ වෙලාවේ ඇමරිකා කියනවා අපි මේ පොත ගන්න හදන වෙලාවේ තමයි අපිට මොන්ස්ටර් කෙනෙක් පහර දුන්නේ කියලා. මේ වෙලාවේ ඩොක්ටර් කියනවා මං ඊයේ හීනෙන් දැක්කේ මේ දේ තමයි. ඇමරිකා මේක හීනයක් නෙමෙයි. ඒ දේ ඇත්තටම උනේ කිව්වත් ඩොක්ටර් මේක විශ්වාස කරන්නේ නැහැ. මේ දේ ඔප්පු කරන්න ඕන නිසා ඇමරිකා මෙයා එක්ක හිටිය ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ශරීරය පෙන්නනවා. මේ වෙලාවේ ඩොක්ටර්ට තේරෙනවා හීනෙන් පෙනුනේ වෙනත් සමාන්තර ලෝකයක උන දෙයක් කියලා. මේ වෙලාවේ වොන් කියනවා ඔයාව අල්ලගන්න තවත් මොන්ස්ටර්ස්ලා එන්න පුළුවන්. ඒ නිසා එයා එක්ක කාමරාජ් වලට එන්න කියලා. එතනදී ඔයාට ඕන කරන ආරක්ෂාව තියනවා කියලා. මේ වෙලාවේ ඩොක්ටර්ට තේරෙනවා ඒ මොන්ස්ටර්ගේ ඇඟේ තිබ්බ සලකුණු වලින් එයාට කවුරු හරි හුනියමක් කරලා නිසා තමයි
මෙයාගේ පස්සෙන් ඉන්නේ කියලා. මේක දන්න කෙනෙක් ඉන්නවා කියලා ඩොක්ටර් කියනවාත් එක්කම පෙන්නනවා වෙන යුනිවර්ස් එකක ඉන්න වොන්ඩ කෙනෙක්ව. මෙයා මෙයාගේ ළමයි දෙන්න එක්ක ගොඩක් සතුටින් තමයි ඉන්නේ. මේ සිද්ධියත් ඩොක්ටර්ගේ යුනිවර්ස් එකේ ඉන්න වොන්ඩ දකින හීනයක්. වොන්ඩ එයාගේ වත්තේ වැඩ කර කර ඉන්නකොට මෙතෙන්ට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එනවා. මෙයා වොන්ඩට කියනවා මල් ළඟ ඉන්නවා සමාන්තර ලෝකයක් කරා යන්න පුළුවන් ගෑන් ළමෙක්. ඒත් මෙයාගේ බලය ගන්න කවුරු හරි මෙයාගේ පස්සෙන් පන්නනවා. ඒක නිසා මට එයාව ආරක්ෂා කරන්න ඔයාගේ උදව් ඕන කියලා. මේ වෙලාවේ වොන්ඩ කියනවා ඇමරිකාව මං ඉන්න තැනට අරන් එන්න. මං එයාව ආරක්ෂා කරන්නම් කියලා. මේ වෙලාවේදී ඩොක්ටර්ට තේරුම් යනවා මේ ඔක්කොම දේවල් කරන්නේ වොන්ඩ කියලා. මොකද ඩොක්ටර් වොන්ඩට ඒ ගෑන් ළමයාගේ නම කිව්වේ නෑ. ඒත් ඒ නම වොන්ඩ දන්නවා. මේ වෙලාවේ එයාලා හිටිය වත්ත වොන්ඩ මැජික් වලින් මවපු එකක් කියලා පෙන්නනවා. මේ වෙලාවේ ඩොක්ටර් දකිනවා මේ ලෝකේ ඩාර්ක් හෝල් කියන පොත ආරක්ෂා කරන්නේ වොන්ඩ කියලා. මේ ඩාර්ක් හෝල් කියන පොත අල්ලන ඕන කෙනෙක් නරකට යොමු වෙනවා කියලා මේ වෙලාවේ ඩොක්ටර්ට තේරෙනවා. මේ වෙලාවේ ඩොක්ටර් අහනවා ඔයාට ඇයි අර ගැහන් ළමයාගේ බලය ඕන කියලා. මේ වෙලාවේ වොන්ඩ කියනවා මට ඕනයාගේ බලය පාවිච්චි කරලා මට ළමයි ඉන්න සමාන්තර ලෝකයකට යන්න කියලා. ඒ නිසා මට හවස් වෙනකොට ඇමරිකාව දෙන්න ලැහැත් වෙලා ඉන්න කියලා වොන්ඩ ඩොක්ටර්ට තර්ජනය කරලා කියනවා. මේ වෙලාවේ ඩොක්ටර් අහනවා එයාව දුන්නේ නැත්නම් මොකද කරන්න කියලා. මේ වෙලාවේ වොන්ඩ කියනවා එහෙම වුණොත් ඔයාගේ ඉස්සරහට එන්නේ වොන්ඩ නෙමේ ස්කාලට් විච් කියලා. ඊට පස්සේ මේ උන දේ ඩොක්ටර් කාම්ට්‍රාජ් වලට ගිහින් වොන්ඩ කියනවා. මේ වෙලාවේ වොන්ඩ කියනවා මේ ස්කාලට් විච් කියන්නේ අඳුරු මායාවක් එක්ක තියෙන බලගතු කෙනෙක්. ඉතින් අපිට ඇමරිකාව ආරක්ෂා කරන්න ඕනේ නම් මේ ස්ථානය බලකොටුවක් වගේ වෙනස් කරන්න ඕනේ කියලා. මේ නිසා කාම්ට්‍රාජ් වල ඉන්න හැම ශිෂ්‍යයෙක්ම වොන්ඩ එක්ක සටනට සූදානම් වෙනවා. මේ වෙලාවේ මෙයාලගේ උදව්වට ලන්ඩන් වලයි හොන්කොන් වලයි ඉන්න ආරක්ෂකයොත් කාම්ට්‍රාජ් වලට එනවා. මේ වෙලාවේ මුළු අහසම කළු කරන් මෙතෙන් ස්කාලට් විච් එනවා. මේ වෙලාවේ ඩොක්ටර් යනවා මෙයා එක්ක කතා කරන්න. මෙයා ඩොක්ටර් කියනවා ඔයා මේ ඔක්කොම කරන්නේ ඊයේ හම්බුණු ළමයෙක්ව ආරක්ෂා කරන්න කියලා. මේ වෙලාවේ ඩොක්ටර් කියනවා ඔයාගේ සතුට වෙනුවෙන් මම මේ ළමයාව කැප කරන්නේ නැහැ කියලා. මේ වෙලාවේ ස්කාලට් විච් මෙයාලට ඇටැක් කරන්න පටන් ගන්නවා. මේ කාම්ට්‍රාජ්ගේ වටේම තියෙන ෂීල්ඩ් එක නිසා ස්කාලට් විච්ට ඇතුළට යන්න බෑ. ඒ නිසා මේ කාම්ට්‍රාජ් ඇතුළේ ඉන්න අයගේ මනසට ඇතුල් වෙලා මෙයාලගේ මනස වෙනස් කරනවා. මේ නිසා කාම්ට්‍රාජ් වල තිබුණු ආවරණය බිඳ වැටෙනවා. මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න මෙයා කාම්ට්‍රාජ් වලට එක දිගටම පහර දෙනවා. මේ වෙලාවේ මෙයා කාම්ට්‍රාජ් වල ඇතුළට යන හදද්දි මෙයා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ මිරර් ඩයිමෙන්ෂන් උගලට අසු වෙනවා. මේ නිසා වොන්ඩ මේක ඇතුළේ හිර වෙනවා. ඒත් මෙයා කණ්ණාඩි වල තියෙන මෙයාගේ ප්‍රතිබිම්බය පාවිච්චි කරලා මේකෙන් එළියට පැන ගන්න හදනවා. මේ වෙලාවේ කට්ටිය ඉක්මනින්ම ප්‍රතිබිම්බ වෙන හැම තැනක්ම වහන්න පටන් ගන්නවා. ඒත් වොන්ඩ යකඩ තැටියක ප්‍රතිබිම්බයකින් එතනින් එළියට එනවා. මේ වෙලාවේ වොන්ඩ කියනවා එයාට ඇමරිකාව ඕනේ එයාගේ ළමයි ඉන්න තැනට යන්න කියලා. ඒත් ඩොක්ටර් කියනවා මේ දේවල් ඔයා මව්පුවා කියලා. ඒත් වොන්ඩ කියනවා එයා හැමදාම හීනෙන් දකිනවා එයා ළමයි එක්ක සතුටින් ඉන්නවා කියලා. මේ වෙලාවේ වොන්ඩ ආයෙමත් ඩොක්ටර් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ වොන්ඩ ඩොක්ටර්ට පැත්තකට විසි වෙන්න ගහනවා. ඇමරිකාගේ බලය මෙයා ගන්න හදද්දිම එයාගේ පිටිපස්සෙන් දොරක් විවෘත වෙනවා. ඩොක්ටර් මේකෙන් ඇමරිකාවත් තරන් ඇතුළට පයින්නවා. මේ වෙලාවේ මෙයාලා වෙනත් සමාන්තර ලෝකයකට වැටෙනවා. ඩොක්ටර් ඇමරිකාට කියනවා ආයෙම එහෙම දොරක් ඇරලා කාම්ට්‍රාජ් වලට යමු කියලා. මේ වෙලාවේ ඇමරිකා කියනවා එයාට එහෙම දොර අරින්න නම් එයා බය වෙන්න ඕනි කියලා. නැතු එයාට එයාගේ බලය පාලනය කරන්න බැහැ කියලා. මේ වෙලාවේ ඩොක්ටර් කියනවා එහෙනම් අපි මෙහි ඉන්න ඇමරිකාව හොයාගෙන එයාගේ උදව් ගමු කියලා. ඇමරිකා කියනවා මේ මුළු විශ්වයටම ඉන්න එකම කෙනා මං විතරයි. මෙයා කවදාවත් හීන දැකලා නැහැ. ඊට පස්සේ ඩොක්ටර් හදන්නේ මෙහි ඉන්න ඩොක්ටර්ගෙන් විශාන්ති පොත හොයාගන්න උදව් ගන්න. මේ නිසා මෙයාලා මෙහි ඉන්න ඩොක්ටර් හොයන්න පිටත් වෙනවා. මේකට මෙයාලා යන්නේ නිව්යෝර්ක් ශුද්ධස්ථානයට. ඒත් මේ වෙද්දිත් මෙහි හිටිය ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මැරිලා. මෙයා මැරිලා තියෙන්නේ මෙහි හිටිය තානොස් එක්ක සටනේදී. මේක නිසා දැන් මෙතන බලාගන්නේ මේ ලෝකේ ඉන්න මෝඩෝ. මෙයාව දකින්න ඩොක්ටර් කලබල වෙනවා. මොකද ඩොක්ටර්ගේ කාලේ හිටිය මෝඩෝ මුලදී හොඳින් හිටියත් පස්සේ මෙයාව මරන්න හැදුව නිසා. හැබැයි මේ ලෝකේ කෙනා මෙයාව මෙතනදී සතුටින් පිළිගන්නවා. මෙයාලා ඇතුළට ගිහින් තේ එකක් බොන ගමන් ඉන්නේ. ඩොක්ටර් කියනවා වොන්ඩ ළඟ පොත තියෙන නිසා එයාට ඇමරිකාව අල්ලගන්න ආයෙම මොන්ස්ටර්ස්ලා එවන්න පුළුවන්. අපි මෙයාව ආරක්ෂා කරන්න ඕනි කියලා. හැබැයි මේ වෙලාවේ මෝඩෝ කියනවා ඩාර්ක් හෝල් එක තියෙන කෙනාට මෙහෙට මොන්ස්ටර්ස්ලා එවන්න ඕනේ නෑ.
එයාගේ මෙහෙ ඉන්න කෙනාට ආවේශ වෙලා එයාටම පුළුවන් මෙයාව හොයාගන්න එන්න කියලා. මේ වෙලාවේ ડોක්ටර් අහනවා විශාන්ති පොත ගැන ඔයා දන්නේ මොනවද කියලා. මෝඩෝ කියනවා විශාන්ති පොත කියන්නේ ඩාර්ක් හෝල් එකේ ප්‍රතිවිරුද්ධ ග්‍රන්ථිය කියලා. ඒකෙන් පුළුවන් ඩාර්ක් හෝල් එකේ ඕනම නරකක් පරාද කරන්න. ડોක්ටර් ඒ පොත හොයන්න යන්න හදද්දිම එයාට සිහිය නැති වෙලා වැටෙනවා. බලද්දි මෝඩෝ ડોක්ටර්ගේ තේ එකට සිහි නැති වෙන බෙහෙත් දාලා. මේ නිසා මේ දෙන්නටම සිහිය නැති වෙනවා. මේ වෙලාවේ වොන්ඩා ડોක්ටර් ස්ට්‍රේන්ජ් දැන් ඉන්න ලෝකේ වොන්ඩාගේ මනසට ඇතුල් වෙලා එයාව පාලනය කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ වොන්ඩාගේ මනසේ තියෙන්නේ වෙන ලෝකයක. මේ වෙලාවේ ගැට ගහලා ඉන්න වොන්ඩා ළඟට එන එයාගේ ගෝලයේ ඩාර්ක් හෝල් එක අරන් ඒක විනාශ කරලා දානවා. හැබැයි මේ දෙයින් මෙයත් මැරෙනවා. මේ දේ නිසා ගොඩක් තරහ ගිය වොන්ට ආයෙම ගහනවා. ගහලා වොන්ගෙන් අහනවා තව ඩාර්ක් හෝල් එකක් තියෙන්නේ කොහෙද කියලා. මේ වෙලාවේ වොන් ඒ ගැන මොකුත්ම කියන්නේ නැහැ. මේ නිසා වොන්ඩ කාමටා චොලේ ඉන්න අයට වද දෙන්න පටන් ගන්නවා. මේක බලන් ඉන්න බැරිම තැන වොන් කියනවා ඩාර්ක් හෝල් එක කියන්නේ පිටපතක්. ඔයාට ඒක ඕන නම් ඔයාට වොන්ඩගෝර් කියන කන්දට යන්න වෙනවා කියලා. මේ නිසා වොන්ඩ එහෙට යන්න ලැහැත්ති වෙනවා. මේ වෙලාවේ ડોක්ටර් ස්ට්‍රේන්ජ්ට සිහිය එනවා. සිහිය ඇවිත් මෙයා බලනකොට මෙයාවයි ඇමරිකාවයි හිර කරලා. ડોක්ටර්ට එයාගේ බලය පාවිච්චි කරන්න බැරි වෙන්න එයාගේ අත්වලට මාංචු දාලා. හැබැයි මේ වෙලාවේ ડોක්ටර් ස්ට්‍රේන්ජ් දකිනවා මේ ලෝකේ ඉන්න ડોක්ටර් ක්‍රිස්ටින්ව. මෙයාගේ කට්ටිය ડોක්ටර් ස්ට්‍රේන්ජ් ගැන පරීක්ෂණ කරන ගමන් ඉන්නේ. මේ වෙලාවේ ડોක්ටර් ස්ට්‍රේන්ජ් ක්‍රිස්ටින්ට කියනවා අපිට යන්න දෙන්න කියලා. මොකද මේ ළමයාව හොයාගෙන එන කෙනා මෙහෙට ආවොත් මේ අය හැමෝම මරලා දායි කියලා. මේ වෙලාවේ මෙතෙන්ට මෝඩෝ ඇවිත් කියනවා අපි තමා ඉලුමිනාටි සංවිධානය. අපිට පුළුවන් වොන්ඩා ගැන බලා ගන්න කියලා. මේ වෙලාවේ වොන්ඩයි වොන් දෙන්න එකතු වෙලා වොන්ඩගෝර් කන්දට එනවා. මේ දෙන්න මෙතන තියෙන ශුද්ධ ස්ථානයට ගියාම වොන් කියනවා චීතෝන් කියන පළවෙනි රාක්ෂයා එයාගේ අඳුරු මායාවන් මේ පිටිවල කැටයම් කරලා තියෙනවා. ඒව තමයි ඩාර්ක් හෝල් එකේ පිටපත් කරලා තිබ්බේ කියලා. මේ වෙලාවේ මෙතනට ආරක්ෂකව ඇවිත් මෙයාලට පහර දෙන්න හදනවා. හැබැයි මෙයාලා වොන්ඩව දැකපු ගමන් එයාට ආචාර කරනවා. එතන බිත්තියක වොන්ඩගේ රූපයක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා වොන්ඩ තමා මෙයාලගේ රැජින කියලා. මේ වෙලාවේ ඉලුමිනාටි සංවිධානයේ රොබෝලා ડોක්ටර්ව අරන් යනවා ඒකේ ප්‍රධානීන් ළඟට. මේ සංවිධානයේ සමාජික 6ක් ඉන්නවා. පළවෙනියා මෝඩෝ, දෙවෙනියා ඇවෙන්ජර් කාටර්, තුන්වෙනියා බ්ලැක් බ්ලෝඩ්, හතරවෙනියා කැප්ටන් මාවල්, පස්වෙනියා ෆැන්ටැස්ටික් ෆෝර් එකේ ඉන්න රීඩ්. මේ වෙලාවේ රීඩ් ડોක්ටර් ස්ට්‍රේන්ජ්ට කියනවා ඔයා අපේ ලෝකෙට ආවේකින් මේ ලෝක දෙකම විනාශ වෙලා යන්න පුළුවන් කියලා. මේ වෙලාවේ ડોක්ටර් කියනවා ඔයාලා මේ ලෝක දෙකේ විනාශ වෙන එක ගැන කතා කළාට මෙතනට එන්න ඉන්න ස්කාලට් විච් ගැන ඔයාලා දන්නේ නැහැ කියලා. මේ වෙලාවේ කැප්ටන් මාවල් කියනවා ස්කාලට් විච් එයාට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා. මේ වෙලාවේ රීඩ් කියනවා මේ දේවල් විනාශ වෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔයා කියලා. මේ දේවල් ડોක්ටර්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්ට එනවා ප්‍රොෆෙසර් චාල්ස්. මෙයා තමයි ඉලුමිනාටි සංවිධානයේ අවසාන සමාජිකයා. මේ වෙලාවේ වොන්ඩට කියනවා ඔයාට මේ දේ කරලා ළමයි එක්ක ඉන්න පුළුවන්කම තියෙද්දිත් ඇයි ඇමරිකාගේ බලය අරගන්න හදන්නේ කියලා. මේ වෙලාවේ වොන්ඩ කියනවා මෙයාගේ ළමයි අසනීප වුණොත් එයාට පුළුවන් සමාන්තර ලෝක අතර ගිහින් බෙහෙත් හොයන් ඇවිත් ළමයිට ප්‍රතිකාර කරන්න කියලා. හැබැයි වොන් මේ දේවල් වලට එකඟ වෙන්නේ නැහැ. මේ දෙයට තරහ යන වොන්ඩ ඒ කන්ද පල්ලෙහාට තල්ලු කරනවා. ඊට පස්සේ වොන්ඩ ආයෙත් ඩ්‍රීම් වෝක් කරලා ડોක්ටර් ඉන්න ලෝකේ වොන්ඩව පාලනය කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ප්‍රොෆෙසර් චාල්ස් ડોක්ටර්ට කියනවා මෙහි හිටිය ડોක්ටර් මැරුණේ තානෝස් එක්ක සටන් කරලා නෙමෙයි කියලා. එයාට තානෝස්ව පරාද කරන්න ඕන වෙලා එයා ඩාර්ක් හෝල් එක පාවිච්චි කරන්න පටන් ගත්තා කියලා. මේක කරලා එයා වෙනත් ලෝකවලට ඩ්‍රීම් වෝක් කරලා විසඳුම් හොයන්න හැදුවත් ඒකෙන් උනේ ඒ ලෝක විනාශ වුණ එක කියලා. හැබැයි ડોක්ටර් ස්ට්‍රේන්ජ් අනිත් පොත උන විශාන්ති පොත පාවිච්චි කරලා තානොක්ස් පරාද කරලා කියනවා. හැබැයි ඩාර්ක් හෝල් කරපු ડોක්ටර් අපිට විනාශ කරන්න උනා කියලා. මේ නිසා ඉලුමිනාටි සංවිධානයේ කට්ටිය හිතන්නේ මෙයත් නරක කෙනෙක් කියලා. මේ වෙලාවේ වොන්ඩ මෙතනට ඇවිත් කියලා පෙන්වනවා. මේ නිසා මෙයාලා වොන්ඩව නතර කරන්න පිටත් වෙනවා. හැබැයි මේ වෙලාවේ ප්‍රොෆෙසර් චාල්ස් කියනවා ડોක්ටර් ඔයා මෙතනින් පැන ගන්න පුළුවන් වුණොත් පොත හොයාගෙන ඇමරිකාව ආරක්ෂා කරන්න කියලා. හැබැයි මේකට මෝඩෝ නම් කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේ වොන්ඩ ඇමරිකා ඉන්න තැනට ලං වෙනවා. ඉතින් වොන්ඩගේ බලය නිසා ක්‍රිස්ටින්ට ඇමරිකාවේ එළියට ගන්න බැරි වෙනවා.
මේ වෙලාවේ වොන්ඩව නතර කරන්න ඉලුමිනාටි සංවිධානයේ කට්ටිය මෙයාගේ ඉස්සරහට එනවා. වොන්ඩට පහර දෙන්න බ්ලැක් බෝල්ට් එයාගේ කට අරින්න හදනකොටම එයාගේ කට වැහිලා ගිහින් පිට කරන්න හැදූ ශබ්දය එයාගේ ඔළුව හරහා ගිහින් ඔළුව පිපිරිලා මැරෙනවා. ඊට පස්සේ රීඩ් තීරු වලට විනාශ කළා දානවා. ඉතුරුන දෙන්න මෙයා එක්ක සටන් කරනවා. වොන්ඩ කැප්ටන් කාටර්ව එයාගේ ෂීල්ඩ් එකෙන් පහර දීලා දෙකට වෙන් කරලා විනාශ කරනවා. ඉතුරුන කැප්ටන් මාවල්වත් මෙයා මරලා දානවා. ඩොක්ටර්ට මෙතනින් එළියට යන්න විදිහක් නැති නිසා මෝඩුට තරහ යන දේවල් කියලා සටනට මෙයාව පොළඹව ගන්නවා. මේ වෙලාවේ ඩොක්ටර්ගේ එක අතකින් මාංචුවක් ගැලවිලා යනවා. ඩොක්ටර්ට මෝඩු පාර දෙන වෙලාවේ මෙයා මෝඩගේ අතට මාංචුව දාලා මෝඩගේ බලය නැති කරලා දානවා. ඊට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මෙතනින් පැන ගන්නවා. මේ වෙලාවේ ක්‍රිස්ටින්ට ඇමරිකාවේ ඉන්න කුටිය තාම අරගන්න බැරි වෙලා. මේ වෙලාවේ ඇමරිකා එයාගේ බලය පාවිච්චි කරලා මේ කඩන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ වොන්ඩව නතර කරන්න ප්‍රොෆෙසර් චාල්ස් එයාගේ ඉස්සරහට එනවා. චාල්ස් මෙයාව නතර කරන්න වොන්ඩගේ මනසට ඇතුල් වෙනවා. වොන්ඩගේ මනස ඇතුළට ගියාම චාල්ස් එයාව බේරගන්න හැදුවත් මෙතනට වොන්ඩ එයාගේ බෙල්ල කඩලා චාල්ස්ව මරලා දානවා. මේ සිද්ධිය වෙන අතරේදී ඇමරිකා මෙතනින් පැනලා යන ඇමරිකාටයි ක්‍රිස්ටින්ටයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හමු වෙනවා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ක්‍රිස්ටින්ට කියනවා එයාව ඉක්මනින් පොත තියෙන තැනට අරගෙන යන්න කියලා. ක්‍රිස්ටින් මෙයාලා පොත තියෙන තැනට එක්කයි යනවා. මේ වෙලාවේ වොන්ඩ මෙයාලගේ පස්සෙන් පන්නනවා. මෙයාලා යන්නේ ගඟක් යටින් යන උමගක් කියලා දැනගන්න ඩොක්ටර් වොන්ඩ ඉන්න තැනට උඩින් උමග කඩලා එයාව වතුරේ හිර කරලා දානවා. මේකෙන් මෙයාලට පොඩි වෙලාවක් ලැබෙනවා. අන්තිමට මෙයාලා පොත තියෙන තැනට යන්න දොර ළඟට යනවා. මේ දොර අරින්න පුළුවන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලාට විතරක් නිසා මෙයාගේ බලය පාවිච්චි කරලා මේක අරින්න හැදුවත් මෙයාට බැරි වෙනවා මේක අරින්න. මේ වෙලාවේ ක්‍රිස්ටින් මෙයාට තෑග්ගක් විදියට දීපු ඔරලෝසුව ඩොක්ටර්ට දෙනවා. මේක තමයි දොරේ යතුර. මේකෙන් මෙයාට පුළුවන් වෙනවා මේ දොර අරගන්න. මේ වෙලාවේ මෙතෙන්ට ගිය ඩොක්ටර් පොත ගන්නවත් එක්කම මෙතෙන්ට වොන්ඩ ඇවිත් ඇමරිකාව අල්ලන් ඩොක්ටර්ට පහර දෙනවා. මේකෙන් විශාන්ති පොත පිච්චිලා විනාශ වෙලා යනවා. මේ වෙලාවේ ඇමරිකාගේ බලය වෙනත් සමාන්තර ලෝකයකට දොරක් හදලා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්යි ක්‍රිස්ටින්වයි ඒක ඇතුළට ඇදලා දානවා. ඊට පස්සේ වොන්ඩා ඇමරිකාව ස්ටාර්ලයිට් ඉන්න තැනට දානවා. ඊට පස්සේ මෙයා හදන්නේ ඇමරිකාගේ බලය ගන්න. මේ වෙලාවේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්යි ක්‍රිස්ටිනුයි ඉන්නේ වෙනත් සමාන්තර ලෝකයක. ලෝක දෙකකට ඝට්ටණය වෙලා මේක විනාශ වෙලා තමයි තියෙන්නේ. මේ නිසා ඩොක්ටර් යනවා මේ ලෝකේ තියෙන නිව්යෝර්ක් සිද්ධාස්ථානයට. මේක ඇතුළට ගිය ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මෙහි ඉන්න ඩොක්ටර්ට කියනවා ඔයා ළඟ තියෙන ඩාර්ක් හෝල් එක පාවිච්චි කරලා මට මගේ ලෝකෙකට යන්න උදව් කරන්න කියලා. ඔයාට ගෙදර යන්න පාර හදලා ඕනේ නම් ඔයා මේ ඉන්න ක්‍රිස්ටින්ව මට දෙන්න ඕන. මොකද මම මෙහෙට ක්‍රිස්ටින්ගේ වෙඩින් එකට ගිය වෙලාවේ එයා මගෙන් ඇහුවා ඔයා සතුටින්ද ඉන්නේ කියලා. මම බොරුවට ඔව් කිව්වා. මං ඩාර්ක් හෝල් එක පාවිච්චි කරලා වෙනත් ලෝකවලට ගිහින් බැලුවා. එහෙදිවත් අපි එකතු වෙලාද කියලා. ඉතින් ඔයා මං කියන දෙයට කැමතිද කියලා මෙයා අහනවා. ඉතින් මේ දෙයට එකඟ වෙන්නේ නැති ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මේ සටනේදී අවසානයේ මේ ලෝකේ ඉන්න ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මැරෙනවා. වොන්ඩ වොන්ව කන්දෙන් පල්ලෙහාට දැම්මත් එයා පහළට වැටෙන්නේ නැතුව තැනක රැඳිලා. මෙයා හිමින් කන්ද උඩට ආයෙත් නගින්න පටන් ගන්නවා. මේ වෙලාවේ වොන්ඩ ඇමරිකාගේ බලය ගන්න ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඩාර්ක් හෝල් එක භාවිතා කරලා ඇමරිකාව හොයාගෙන ඩ්‍රීම් වෝක් කරන්න හදනවා. මේ වෙලාවේ මෙතනට එන ක්‍රිස්ටින් ඩොක්ටර් ඩ්‍රීම් වෝක් කරන වැඩේට විරුද්ධ වෙනවා. මේ වෙලාවේ ඩොක්ටර් කියනවා එයාට ඇමරිකාව බේර ගන්න නම් මේක කරන්නම වෙනවා කියලා. ඊට පස්සේ ඩොක්ටර් එයාගේ ලෝකේ ඉන්න මරුණු ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ශරීරයට ඇතුල් වෙලා වොන්ඩ ගෝර් කන්දට යනවා. මේ වෙලාවේ මරුණු ස්ට්‍රේන්ජ්ගේ ඇඟෙන් එළියට එන භයානක ආත්ම මෙයාට කියනවා මරුණු කෙනෙක්ගේ ඇඟට ඩ්‍රීම් වෝක් කරන එක තහනම් කියලා. මේ ආත්ම ඩොක්ටර් පාලනය කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මේ ආත්ම ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ ශරීරයෙන් එළියට ඇවිත් ක්‍රිස්ටින්ටත් පහර දෙන්න හදනවා. මේ වෙලාවේ ක්‍රිස්ටින් එතන තිබුණ ආයුධයක් අරන් මේ ආත්ම පුච්චලා දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගාවට ක්‍රිස්ටින් කියනවා ඔයා දක්ෂ මායාකාරයෙක් නේද? ඔයා මේ ආත්මවල පාලනය අතට ගන්න කියලා. ඉතින් මේ වෙලාවේ ඩොක්ටර් මේ ආත්මවල පාලනය එයාගේ අතට අරන් වොන්ඩ ඉන්න තැනට යනවා. ඊට පස්සේ මෙතෙන්ට එන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් එතන හිටිය ආරක්ෂක ටික කන්දෙන් පහළට දාලා වොන්ඩ එක සටන් කරනවා. මේ වෙලාවේ වොන් ඩොක්ටර්ට කියනවා ඉක්මනින් ඇමරිකාගේ බලය ගන්න කියලා. ඇමරිකා ළඟට යන ඩොක්ටර් ඇමරිකාට කියනවා මං ඔයාගේ බලය ගන්නේ නෑ.
ඔයා ඔයාගේ බලය ගැන විශ්වාස කරලා ඒක පාලනය කරගන්න. එතකොට අපිට පුළුවන් වොන්ඩව පරාජය කරන්න කියලා. මේ කතාව අහපු ඇමරිකා වොන්ඩ එක සටන් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙතනට එන වොන්ඩ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට පහර දෙනවා. හැබැයි වොන්ඩ ඉදිරියට ආව ඇමරිකා වොන්ඩට එක දිගට පහර දෙනවා. ඒත් ඇමරිකාට වොන්ඩව පරාජය කරන්න නම් බැරි නිසා එයාව එයාගේ ළමයි ඉන්න ලෝකෙට අරගෙන යනවා. මේ වෙලාවේ මේ ලෝකේ වොන්ඩගේ ළමයි මෙයාව දැකලා බය වෙලා කෑ ගහනවා. මෙතන ඉන්න ළමයිගේ අම්මා වුණ මේ ලෝකේ ඉන්න වොන්ඩ මෙතනට ආවම එයාටත් පහර දෙනවා. මේ දේ දැකලා මේ ළමයි ගොඩක් බය වෙලා අඬනවා. ළමයි කියනවා අනේ අපිව මරන්න එපා කියලා. මේ දේ දැකපු නපුරු වොන්ඩ ගොඩක් දුක හිතිලා එයා තේරුම් ගන්නවා මෙයා මේ කරන්න හැදුව ගොඩක් ලොකු වැරද්දක් කියලා. මේ වෙලාවේ මේ ලෝකේ වොන්ඩ මෙතනට ඇවිත් මෙයාට කියනවා මම මෙයාලව පරිස්සමින් බලා ගන්නම් කියලා. මේ නිසා මෙයාට හුඟක් දුක හිතිනවා. මේ වෙලාවේ මෙතනින් දොරක් හදාගන්න ඇමරිකා වොන්වත් අරන් මෙතනින් පැන ගන්නවා. මේ වෙලාවේ වොන්ඩට තේරෙනවා එයා කරන්න හැදුවේ ගොඩක් ලොකු වැරද්දක් කියලා. ඒ නිසා වොන්ඩ මේ වොන්ඩගෝර් ශුද්ධස්ථානය විනාශ කරලා දානවා. මොකද අය කිසිම කෙනෙක්ට ඩාර්ක් හෝල් පාවිච්චි කරන්න බැරි වෙන්න. වොන්ඩ මැරුණ නිසා ඩොක්ටර් හිටිය ලෝකෙ තිබුණ ඩාර්ක් හෝල් එකත් විනාශ වෙලා යනවා. මේ වෙලාවේ ඇමරිකා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හිටිය ලෝකෙට දොරටුවක් අරිනවා. මේ වෙලාවේ වොන්ඩ නිසා විනාශ වුණ කාමටා ශුද්ධස්ථානය අලුත් වැඩියා කරනවා. ඇමරිකා මෙතනදී එයාගේ පුහුණුවීම් වල නිරත වෙනවා. මෙතනදී වොන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගෙන් අහනවා ඔයා ඩාර්ක් හෝල් පාවිච්චි කරමු නිසා ඔයාට අවුලක් නැද්ද කියලා. එහෙම කිසි අවුලක් නැහැ කියලා ඩොක්ටර් ආයම නිව්යෝර්ක් වලට යන්න හදද්දී ඇමරිකා මෙතනට එනවා. මෙයා කියනවා මෙයා ගොඩක් සතුටු වෙනවා මේ විශ්වයට වැටුණ එකට කියලා. ඊට පස්සේ ඩොක්ටර් එයාට ක්‍රිස්ටින් දුන්න ඔරලෝසුව අලුත් වෙරියා කරලා එතනින් එළියට යන්න හදනකොටම එයාට ලොකු වේදනාවක් ඇවිත් එයාගේ තුන්වෙනි හැව විවෘත වෙනවා. කතාවේ අවසානයේදී පෙන්නනවා ක්ලියා කියලා කෙනෙක් ඇවිත් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට කියනවා ඔයා සමාන්තර ලෝක හරහා ගිය නිසා ලෝක හතර ඝට්ටනයක් සිදු වෙනවා. මට ඒක නතර කරන්න ඔයාගේ උදව් වුණ කියලා. මෙහෙම කිව්ව ක්ලියා ඩාර්ක් ඩිමෙන්ෂන් එකට දොරටුවක් විවෘත කරනවා. මේකට මේ දෙන්න යනවා සමගම මූවි එක ඉවර වෙනවා.